ආයුබෝවන් හැමෝටම අපි ලංකාවේ පළවෙනි AI මාධ්‍ය හමුව තියන්න යන්නේ. ඔයාලා දවසක් හරි RDMNS app එක පාවිච්චි කරලා තියෙනවා නම් ඒකට කලගුණ සැලකීමක් විදියට මේක ඉවර වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. අපි විශ්වාස කරනවා අවුරුදු ගාණක් ඔයාලගේ කාලේ ඉතුරු කරපු RDMNS එකේ අවසානයට ලං වෙලා කියලා. ඒකට හේතුව කියන්න කලින් මෙන්න මේ voice cut එක අහලම කතාවට බහිමු. අපි ඉන්ෆෝමේෂන් පැත්ත ඒ ටිකට ඔයාලා විසුම් අත්සන් කරලා ඉවරද? මොනවද අවබෝධය කිව්වද? RDMNS එක හරහා දැන් ඔයාලා ට්‍රේන් ට්‍රැකින් එකයි ඒ ටිකට ඔයාලට අවසරයක් දුන්නාද කොහොමද හරි? ට්‍රේන් ට්‍රැකින් එකට නෙමෙයි අපිට තොරතුරු ඒ කියන්නේ අර ගන්න අවසරයක් දුන්න රේල් එකකින්. ඒ කියන්නේ නිල වශයෙන් ගන්න ඔය ටයිම් ටේබල් එක මෙයා වගේ. එතකොට මං ඉල්ලනවා ඔයාලගේ හරිද? ඒකේ සොරදුල හැම දෙන්න ඕනේ. මොකද මං හැම වෙලාවෙම දැන් තාන මේ එකක් මං ඕති කරන්න හදන්නේ. ප්‍රොපර් සිස්ටම් එකක් දැන් ඔයාලට දෙනවා. ඔයාලට ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට තොරතුරු ගන්නද? ඒ කියන්නේ අපේ මොකක් හරි මේවනේ දැන් ඔයාලගෙන් කෝච්චිය මෙහෙමයි තියෙනවා කියලා මිනිස්සු දැරගෙන අපේ මිනිස්සු අල්ල වෙනවනේ ඩිපාර්ට්මන්ට් එක පැත්තේ මොනවද නැහනේ. එතකොට ඔයාලා මේකේ වස්කීම ඔක්කොම ගන්න ඕනේ. දැන් මම ඒක මට ප්‍රෙසිඩන්ට් සභා කරලා තියෙනවා. ප්‍රෙසිඩන්ට් එක කියනකොට මම ඕගොල්ලන්ට බර සම්පූර්ණයෙන්ම දෙනවා. එතකොට සියල්ල අපේ මොනවත් කියන්නේ නැහැ මම. හරිද? අපේ දැන් ඉන්ක්වයරිස් කියන්නේ නැහැ. ඉන්ට්‍රෙස් එක සයින් කරලා ඕගොල්ලන්ටම දෙනවා. අපි කෝච්චි ගැන මොනවත් නැහැ. ඕගොල්ලන්ට දෙයන්න පුළුවන් මේක. දැන් ඕගොල්ලන්ගේ එක දියුසුමක් අත්සන් කරගෙන තියෙන්නේ. අත්සන් කරපු එකත් එක්ක දැන් මේකේ සිස්ටම් එක ඇනලයිසිස් මේ ට්‍රේන් එකකින් අතර මොකලා හරහානේ අපි දන්නේ මේ වෙනකොට කෝච්චිය කොහෙද තියෙන්නේ කියන එක. ඒ කියන්නේ ට්‍රේන් ට්‍රැකින් එක උකට අදාළ නෑ අයියේ. ඕකේ තියෙන්නේ නෑ හරි නෑ. ට්‍රැකින් එක නෙමෙයි දැනට තියෙන තත්ත්වේ කෝච්චිය කොහෙද තියෙන්නේ කියන එක අපි දන්නේ ඕගොල්ලන්ගේ ඇප් එක. ඒක තව උඩට ගේන්න මම යෝජනා කරනවා ඕගොල්ලන්ට පාර දෙන්න අපි අතාරිනවා කියලා. ඒක කරන්න යන්න පුළුවන්ද ඔයාලට? මේවයි ඒක අපිට ඒ කියන්නේ 100% මේව කරනවා නම් අපිට පැසෙන්ජර්ස්ලත් එක්ක තනියෙන් ඒ වැඩේ කරන්න අමාරුයි. එහෙම කරනවා නම් එක්ක ස්ටේෂන් මාස්ටර්ස්ලා නැත්නම් ඩ්‍රයිවර්ස්ලා ඒගොල්ලෝ කනෙක්ට් කරගෙන අපිට එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්. ඒ කලිකල් ඩ්‍රයිවර්ස්ලා ගන්න කැමති නැහැ නේ මේ කමියුනිකේෂන් එකෙන් නම් මට කැමතියි කියලා කිව්වා පෞද්ගලිකව. හැබැයි මම තාම මොකද ඒකට උත්තරයක් දුන්නේ නැහැ. සිස්ටම් එක හදන්න පුළුවන් SM ලටයි ඩ්‍රයිවර්ලටයි අප්ඩේට් කරන්න පුළුවන් විදියට. මේ එක්තරා උත්තිය සමිතියක ලොක්කෙක් අපිට කතා කරලා කියපු දෙයක්. හැබැයි අපිට ආරංචි වුණ විදියට මේ කෝල් එකෙන් පස්සේ කියලා තියෙන්නේ අපි ඉන්නකම් උඹලට ඕක කරන්න දෙන්නේ නැහැ කියලා. මේකට මුල් වෙන්න හේතුව වෙන්නේ පැවති රජයෙන් අපිව ගෙන්නලා අපෙන් ඇහුවා රජයක් විදියට අපි මේ කරන වැඩේට දෙන්න පුළුවන් සහයෝගය මොකක්ද කියලා. අපි ඒකට උත්තර වශයෙන් කිව්වා අපිට දුම්රිය අවලංගු වීම කාලසටහන් වෙනස් වීම වගේ තොරතුරු නිල වශයෙන් ලබා දෙන්න කියලා. මොකද අපි දැනට ඒ තොරතුරු ගන්නේ කෝච්චියේ යන එන අයගෙන් නිසා අපිට ඒක නිල වශයෙන් ගන්න පුළුවන් වුණොත් ඉක්මනින් මගින්ම දැනුවත් කරන්න පුළුවන් වෙන නිසා. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත කරුණු කීපයක් ඔස්සේ තොරතුරු අපි වෙත ලබා දෙන්න අවශ්‍ය වන අවබෝධතා ගිවිසුම මාස කිහිපයක් ඇතුළත හදලා ඕර කරා. අවසානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් සහ ඇමතිතුමා ඉදිරියේ මේ ගිවිසුමට අත්සන් ලැබුණා. ඔන්න ඕක ආරංචි වෙලා තමයි අන්න අර කලින් ආපු උඹල ඕක කරගනින් අපි අයින් වෙනවා කියපු දුරකථන ඇමතුම අපිට ලැබුණේ. ඒ ඇමතුමින් පස්සේ දෙපාර්තමේන්තුවට මේක ක්‍රියාත්මක කරන්න 7-5ක උවමනාවක් තිබුණේ නැහැ. මොකද උඩ පුටු වලට වඩා අටවගත්ත සමිති ටික බලවත් නිසා. කොටින්ම දවස් දෙකක් අපේ අයට නිවාඩු දාගෙන ඉන්න කියලා ළඟට එනකන් ඉඳලා කෝල් කරලා මීටින් කැන්සල් කරා. ඔය අතරේ ආණ්ඩුව මාරු වුණා. අලුත් ආණ්ඩුව මේ ගැන දැනගෙන අපිට එන්න කියලා මේ ගැන විමසුවා. අපි ඉස්සරහදිම දුම්රිය සාමාන්‍ය අධිකාරියට ඇමතුමක් දීලා මේක වහාම ක්‍රියාත්මක කරන්න කියලා නියෝග කරා. මේකත් මතක තියාගන්න. මේ අතරතුර තමා දුම්රිය ටිකට් මාෆියාවට විරුද්ධව RDMNS එක කට අරින්න ගත්තේ. ටිකට් ව්‍යාපාරමේ හිල් ටික වැහෙන්න අපි තුරුම්පු ටික එළියට අදිද්දි මේ ගැන සමාජ කතිකාවතක් හැදෙද්දි පාඩුවට දුවන මේ ආයතනයේ කෝච්චි සීට් ටික බදු ගෙවල මුන්ව නඩත්තු කරන නිකම් මිනිස්සෙක්ට යන්න බැරි කරලා නීත්‍යානුකූලව ඒජන්සි වලට ගිනි ගණන් වලට දෙන එක සමාජගත වුණා. අදටත් පරීක්ෂණ නිහඬයි. කොටින්ම හාල් මැස්සෝ දෙතුන් දෙනෙක් අල්ලලා වැඩේ යට ගියා. මහා මොළ ටික තාම එළියේ. උන්ටම ගිය තැන නේ ඉතින්. RTI එකක් දාලා එහෙම කෝච්චි ටිකට් ටික වාෂ්ප වෙන්නේ ඇයි? ඒකට අරගත්ත ක්‍රියාමාර්ග ගැන ඇහුවම අදාළ නොවේ කියලා ලැජ්ජා නැතුව පිළිතුරු ලිපියකුත් එව්වා. ගැටලුව සම්බන්ධයෙන් අගතියට පත් දුම්රිය මගියෙකු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ඊමේල් පණිවිඩයක් යොමු කරමින් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විමසීමක් කර තිබුණා. දුම්රිය ආසන වෙන් කිරීමේ මාෆියා ක්‍රමය සහ කළුකඩ ක්‍රමය නැවැත්වීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්ද යන්න ඇතුළු තවත් ප්‍රශ්න 20ක් අදාළ ඊමේල් පණිවිඩයට ඇතුළත්.
එම ඊමේල් පණිවිඩයට පිළිතුරු වශයෙන් දෙසැම්බර් මාස 24 වෙනිදා දුම්රිය මූලස්ථානය ඇල්මැරුණු පිළිතුරු පත්‍රයක් යොමු කර තිබෙනවා. එම ලිපියෙන් උක්ත ප්‍රශ්න සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් කර තිබුණේ නැහැ. දුම්රිය ආසන වෙන්කිරීමේ මාෆියා ක්‍රමය සහ කළුකඩ ක්‍රමය නැවැත්වීම සම්බන්ධයෙන් අදාළ නොවේ යන්න ලබා දීම විස්මයට කරුණක්. යම් යම් කණ්ඩායම් ආසන වෙන්කිරීමේ විවිධ ජාවාරම් වල යෙදෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. අපේ ප්‍රවේශ පත්‍ර ටික තප්පර 42ක් ඇතුළත විකිණී අවසන් වෙලා අපිට තප්පර 42කින් මුදල් ලැබෙනවා නම් හොඳ තැනක අපි ඉන්නවා කියලා මම හිතන්නේ. මොකද අපිට තප්පර 42කින් සම්පූර්ණ ආදායම ලැබෙනවා කියන එක තමයි මගේ නම් විශ්වාසය. ඒකෙන් මෙයාලගේ තරහ තවත් අපි එක්ක වැඩි වුණා. ඒක තමයි ඇත්ත. මේ ගැන පසුව ඩිජිටල් අමාත්‍යාංශයේ අවධානයට යොමු වුණා. අපිට ගොඩක් පැසසුමට ලක් වුණා. ඩිජිටල් අමාත්‍යාංශයෙන් පවා මේක ක්‍රියාත්මක කරන්න කියලා රේල්ලුවට නියෝග කරා. ලියුම් ගැහුවා. පස්සේ නිවාඩුවකුත් දාගෙන දිනයක් අරන් ගිහින් මේක මොකද්ද මේකෙන් රේල්ලුවටත් මගීන්ටත් ලැබෙන වාසිය කියලා අකුරක් නෑර පැහැදිලි කරා. පැහැදිලි කරලා නැවතුනේ නෑ. ලිඛිතවත් මේක ක්‍රියාත්මක කරන්න කියලා බාර දුන්නා. උඹලා අපි පව් බං මේ ඔක්කොම කරේ අපිට වාසියක් බලාගෙන නෙමෙයි. උඹලට වෙලාවට කෝච්චිය අල්ලගන්න ටයිම් මැනේජ් කරගන්න අවස්ථාව හදලා දෙන්න. මොකද අපිත් කෝච්චිය යන මිනිස්සු විදියට උඹලා විඳින දුක අපිට දැනෙනවා. ඒක මේ AC කාමරවල ඉන්න උන්ට දැනෙන්නේ නැහැ. අනික ඔයාලම දන්නවනේ මේක නැත්තම් ස්ටේෂන් එකට කෝල් කරලා හරි කවුන්ටර් එකකින් හරි කෝච්චියක වෙලාවක් ඇහුවම ගණන් උස්සන හැටි, බණින හැටි, ෆෝන් රිසීවර් එක අයින් කරලා තියෙන හැටි මේ මගීන් ගැන මෙයාලට අමු 7-5ක ගාණක් නැහැ. නැත්තම් ඉල්ලීම් වෙනුවෙන් අපිව බිල්ලට තියලා ඒ ගැන ඇහුවම මේ දෙන උත්තරෙන් ඒක හිතා ගන්න පුළුවන්. දැන් ඊයේ කෝච්චිය වලලා මගේ මැරලා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. ඒක සාමාන්‍යයෙන් දවසට දුම්රිය පැනීම තුලත් වැටීම තුලත් සාමාන්‍ය දවසට සාමාන්‍ය මරණ 6ක් පමණ වාර්තා වෙනවා. නමුත් මේ නෑ මෙතනදී අපි කනගාටුව ප්‍රකාශ කරනවා. සමස්ත ජනතාවගේ සමාව ගන්නවද මොකද නෑ සමස්ත ජනතාවගෙන් වෙන පීඩනය පිළිබඳව අපි සමාව ගන්නවා. නමුත් නෑ අපේ සංගමයක් හැටියට අපි වගකීම ගන්න ඕනේ නෑනේ. කලින් ගිය ට්‍රේන් එකේ උඩ වහල ගියපු ළමයි කොර්පස් ස්ටේෂන් එකේදී වැටුණා. ඒකට ඉතින් ඒවට වග කියන්න ඕනේ මේ පාලකයෝ නිහඬයි. උන්ගේ දරුවෝ යන්නේ නෑනේ මෙව්වේ. ඒ හෙන ගහනවා මෙච්චර හොඳ රටකට කරපු විනාශයට හැම පාලකයෙකුටම. කාලකන්නින්ට තමයි මේව ඔක්කොම හෙන වදින්නේ. ස්ටේෂන් මාස්ටර්ගෙන් ඇහුවා අද ට්‍රේන් එක තියනවද කියලා. ඒ පිස්සා කිව්වා අද තියනවා කියලා. දැන් දුව කෝල් කරනවා ට්‍රේන් එක යන්න හැල්ලු මග නතර කරනවා කියලා එයා බැස්සා. දැන් මම හැමතැනම හොයනවා ඒ ළමයා හොයාගන්න නැහැ. මේ පිස්සොන්ට තේරෙන්නේ නැද්ද? ඇති. අපි අවබෝධතා ගිවිසුමට එමු. මම මේ කතා කරේ ගිය අවුරුද්දේ වෙච්ච දෙයක් ගැන. දැන් අවුරුද්දකුත් පනලා. තාම කෝච්චිවල විස්තර දෙන්න මේ මහත්තුරුන්ට බැරි වුණා. RDMNS මහ ජනතාවට ලබා දෙන සේවය පිළිබඳව උනන්දුවක් දක්වපු දෑයට සවි ආයතනයෙන් මේ ගිවිසුම ගැන දුම්රිය දෙපාර්තමේන්තුව ගත්ත පියවර ගැන විමසලා RTI එකක් දැම්මා. මොකද්ද දන්නවද ලැබුණ උත්තරේ? උන් දැන් කියනවා එහෙම ගිවිසුමක් උන් ළඟ නෑලු. සන්තෝෂයි නේද මිත්‍රවරුනි? අපේ අභිමානවත් රාජ්‍ය සේවය ලේසි නෑ. තොරතුරු දැනගැනීමේ පනතේ 39 වගන්ති අනුව තොරතුරු වසන් කිරීම, වැරදි තොරතුරු දීම, තිබෙන තොරතුරු අස්ථානගත කිරීම, විනාශ කිරීම, බැහැර කිරීම කියන දේවල් අවුරුදු 2ක් දක්වා සිරදඩුවම් ලැබිය හැකි වරදක්. ඒ කාලෙත් අපිව වටන්න එක දේවල් ඔය අටවගත්ත සමිති ටික අත්හදා බැලුවා. මගේ ජනතාව ඕගලන්ට විරෝධය දක්වලා කියලා පිළිගන්නේ. හතරේ ඉඳලා සේවයේ නිමෙලා ආපු ජනතාව තමයි එතන රොක්කුනේ. වාහන වලින් ගනලා කොටු ස්ටේෂන් බැස්සුවා. ඒකවල සමාජ ජාලා එක වෙබ් අඩවියක් කරා තමයි ඔය දැනුවත් කිරීම පරපතල ඉඳලා කරේ. දුම්රිය දෙපාර්තමේන්තුව නම දාගෙන RDMNS කියලා නම දාගෙන හදාගත්තේ. මේ සමාජ වෙබ් අඩවිය හරහා තමයි ඔය කුසි ගැනීම කරේ. අවසන් වතාවට අපිට කියන්න තියෙන්නේ අපිට මුන් මොනම හරි විදියකින් කෙලවලා මේ ඇප් එක නතර කරලා දානවා කියලා දන්නවා. නතර කරලා දාලා මොකක් හරි ඇප් එකක් උන්ට ඕන විදියට හරි අටවයි කියලාත් අපි හිතමුකෝ. අපිට ඕනෙත් ඒකම තමයි. අපි මේ අපේ කාලේ නාස්ති කරන් මේකට බැස්සේ මේ මිනිස්සු විඳින දුක දැකලා සහ රංගියක් විදියට තොරතුරු මිනිස්සුන්ට නොදෙන නිසා. ඇඩ්මින් සෙට් එක රැයක් දවාලක් නැතුව නිවුස් අප්ඩේට් කරනවා. කෝච්චියේ යන මිනිස්සු ෆිල්ම් එකක් බලන්න නිින්දක් දාන්න තියෙන ටයිම් එක කැප කරලා අප්ඩේට් දාගෙන යනවා. ඒ දේ රජයෙන් කරනවා කියන්නේ අපෙන් ඇත්තටම වැඩක් නැහැ. හැබැයි අවුරුදු 10කට ආසන්න කාලයක් අපි ඔයාලව පරිස්සමෙන් කෝච්චිය අරන් ගියා. ඒ තෘප්තිය අපිට හොඳටම ඇති. අපි බදමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉතින් ආයුබෝවන්.